රේට් සෙට් එක පිච්චිලා තියෙනවා නේ බලන්න. කළු වෙලා මැදිලා ගිහින් තියෙන්නේ කැපිලා තියෙන්නේ. බලන්න මෙතන වන් වේ ක්ලච් එක තේරම උණු වෙලා තියෙන්නේ මේ රේට් සෙට් එක විතර වැඩ ගන්නවා. මම පේනවා ඇති ලීක් උත් නැහැ. මෙන්න මෙතන මේ තව්ව හරියටම මම ඔය ඇඟිල්ල පෙන්නන තැන මෙන්න මෙතන තියෙන තව්වක් එතනට සෙට් වෙන්න තමයි දාන්න ඕන. එතන මෙන්න මෙතන මේ පොඩි බෝලයක් එක වැල්ලයක් වෙන එක අතකට දාන්න ඕන. අද අපි කරන්නේ Toyota Premio 240 එක ඔටෝ ගියර් බොක්ස් එකක්. මේක යන්නේ නැහැ D එකට දැම්මම යන්නේ නැහැ කේස් එකක් තියෙන්නේ යන්නේ නැහැ වාහනේ US එකට යන්නේ නැහැ. අපි ගල්ලා බලමු කොහොමද මේක මොනවද වෙලා තියෙන්නේ. වැඩේ මොකද්ද කියලා. මම මෙන්න මේ වගේ මුල මූඩිය එහෙම ගලවගෙන මම මේකේ තියෙන ඇතුලේ කෑල් ටික අයින් කරගන්න ඉස්සෙල්ලා. මෙන්න මේ හබ් එක ඇතුලේ ඒ සෙට් එකත් ගිහිල්ලා තියෙන්නේ ඕකේ. මේ වගේ මේකත් වන් වේ ක්ලච් එකක් උතන තියෙනවා. ඒකත් මේ ප්ලේ සෙට් එක නේ හොඳයි මේක පිච්චිලා නෑ. මේකත් වන් වේ ක්ලච් එකක් තියෙන්නේ. ඉතින් ගලවනට ඔක මේකේ තියෙන පොඩි රස් රේසර් ටික එහෙම හරියට නියන්තම් බලා ගන්න ඕන මාරු කරගන්න නැතුව. ඊළඟ ගලවන විතර මේ ප්ලේට් සෙට් එක මේ ප්ලේට් සෙට් එක තමයි පොඩ්ඩක් මෙන්න මේ ප්ලේට් සෙට් එක පිච්චිලා තියෙනවා නේ බලන්න. කළු වෙලා මැදිලා ගිහින් තියෙන්නේ කැපිලා තියෙන්නේ. මේ ප්ලේට් සෙට් එකේ තව ප්ලේට් සෙට් දෙකක් වගේ තමයි ගිහින් තියෙන්නේ මේකේ. ඔන්න බලන්න මෙතන වන් වේ ක්ලච් එක තේරම උණු වෙලා තියෙන්නේ මේ වාහනේ දිගටම දුවලා කියන්නේ ගියර එක එන්ටර් වෙන්නේ නැතුව අර රේස් කර ටිකක් වද දීලා දුවලා තියෙන නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ. මම සම්පූර්ණ මේ පැත්තෙන් ගලව ගන්න. ෆෑන් එක ගලවගෙන වැල් බොඩිය ගලවගෙන ඉන්න ඕනේ. මම වැල් බොඩියත් ගලව ගත්තා. මෙන්න මේ පැත්තේ තියෙන මේ පිස්ටන් ටික හරියට බල්ලා මාක් එක කරලා තියාගන්න ස්ප්‍රීන් ටික මාරු වෙන්නේ නැති වෙන ටෙන්ෂන් එක වෙනස් එකකින් එකට වෙනස් වුණොත් එimhe ගියර් චේන්ජ් වෙනකොට පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා ඒක මාරු කරගන්න තු හරියට මත මාක් කරලා තියාගන්න. මේ ඔයිල් පම්ප් එක මෙතන මේ සීලරෙන් ටිකක් බලන්න ඕන. කැපිලර් මෙතන නම් අලුතෙන් දාන්න කොහමද රිපෙයාර් කිට් එකට ඒ ටික එනවා. ඉන්පුට් ෂාෆ්ට් එක මේක නම් කල් සෙට් එක හොඳට තියෙනවා. ඇතුළු කරලා මේක පැත්තකින් තියාගන්න. මේක කියන මගේ සම් ගියර් එකක් ඒකෙත් අර වගේ පොඩි ට්‍රස් රේසර් තියෙන හැමතැනම මේ තියෙන ඔක්කොම හොඳට හරියට බලා ගන්න ඕනේ. මාරු කරගන්න නැතුව හයි කරද්දී නැත්නම් අමාරු වෙනවා වැඩි. මම මේක ආයි පිටිපස්සේ ඉතුරු යට තියෙන ක්ලච් එකත් ඒකත් ගලවලා අයින් කරගන්න. ඒ සෙට් එක ක්ලච් සෙට් එක අවුලක් නැහැ. ඒකත් පිච්චිලා නැහැ. අර උඩ එක තමයි මම පෙන්නපු එක තමයි ගිහින් තිබුණේ. හරි දැන් ඔන්න මේක හයි කරගෙන යන්නේ මේ තියෙන රිපෙයාර් කිට් එක. මේකේ මේ ෆුල් රිපෙයාර් කිට් එක මේ තියෙන ඔක්කොම ඔයිල් සීල් තියෙන එක හවුසින් වලට හරියන විදිහට ඔයිල් සීල් ගොඩක් එනවා මේකේ. අපි අවශ්‍ය ටික විතරක් ගහගත්තාම හරි. මේ තියෙන පිස්ටන් වල එන ඕරින් සෙට් එක. ඒ ටික තියෙන ඊට පස්සේ ඕරින් වැල් බොඩි එකට එන එකයි සීල් රින් ටික තියෙනවා. ඒ වගේ ඔක්කොම මේක අවශ්‍ය කරන ෆුල් සෙට් එකම තියෙනවා. මම මේ ටික මෙතනින් පැත්තකට තියාගන්න. ඊළඟට තියෙන මේ තියෙන පිස්ටන් ටික මේ තුන අලුතෙන් දානවා අපි බ්‍රෑන්ඩ් නිව්. ඒකත් පැත්තකින් තියලා අපි මේකේ ඕරින් ටික දාගෙන ඉමු ඉස්සෙල්ලා. රිපෙයාර් කරද්දී අනිවාර්යයෙන්ම මේ රිපෙයාර් කිට් එක අනිවාර්යයෙන්ම දාන්න ඕන. මොකද මේ
එකක් දෙකක් දාලා හරියන්නේ තියෙන හැම පිස්ටන් එකකම තියෙන ඕරින් ටික දානවා ඕරින් වලින් ලීක් වෙනකොට තමයි ගොඩක් වෙලාවට ගියර් බොක්ස් එක යන්නේ. ඔය ඔයිල් ටිකක් එහෙම මේ විදිහට ගාගෙන අපි බස්ස ගන්න ඕන මේ පිස්ටන් එක නැත්තම් ඕරින් එක කැඩෙන්න පුළුවන්. දෙපැත්තේ මේ විදිහට ඔයිල් ගාලා ගානට දෙපැත්ත බැලන්ස් එකට තියෙන තද කරන්න ඕන. කියන්නේ ඔයරින් එක හිර වෙන්නේ නැති වෙන්න. මෙන්න මේ විදිහට. හරි ඒක දැන් ඉවරද අපිට මේක ටෙන්ෂන් රේට් එක දාලා මේ ලොක් එක දාගන්න තියෙන්නේ ස්නැප් රින් එක. මේක දාදී පොඩ්ඩක් පුෂ් කරලා තද කරලා තමයි දාගන්න ඕන. පොඩ්ඩක් අමාරු ඒක ටූල් එක හදාගත්තත් කමක් නැහැ. මට නම් දැන් එහෙම මුකුත් නැහැ. මම නිකම්ම තද කරලා දාගන්න ඕන දැනට. හරි ලොක් එක දාලා ඉවරයි. ඊළඟට අපි මේකේ ප්ලේට් සෙට් එක දාගමු මෙන්න මේ විදිහට. ඒකේ පැත්තක් තියෙනවා ඒක පැත්ත හරවලා දාගන්න. දැන් මේකෙත් මම මේ වගේ ලොක් එක දාගන්නම් මේ විදිහට. ලයිට් සෙට් එක මේ විදිහට ෆ්‍රී දිනනද කියලා බලන්න ඕනේ තදද කියලා. තද වෙන්න බෑ ගොඩක් ෆ්‍රී එකේ තියෙනවා. ගොඩක් ප්ලේ එක තියෙන්නත් බෑ. ඒක මම මේ වීල් එක දාලා මේක එහා පැත්තෙන් හයි කරගන්නවා මේ කරන්නේ ගියර් සෙට් එක. මේක රේසරේ උඩ මේ පැත්ත සුදු එකත් මේ විදිහට දාලා පොඩි තට්ටුවක් දාලා බස්ස ගන්න ඕන ෆිට් එකේ තියෙන ටික ඒක. ප්ලැනටරි ගියර් සෙට් එක මේ පැත්තෙන් දාලා එහා පැත්තේ නට් එක කඩ කරගන්න තියෙන්නේ. මේකත් එයා ෆිට් එක නිසා පොඩ්ඩක් තියලා තට්ටුවක් දාගන්න ඕන නැත්නම් බස්සන්න අමාරුයි. තට්ටු කරද්දී හරියට ඩැමේජ් වෙන දේ තට්ටු දාගන්න ඕන. මහා හයියෙන් ගහන්නේ නැහැ. දැන් තියෙන මේ විදිහට මේ ලොක් කොසර එක දාලා නට් එක කඩ කරගන්න. මේ නට් එක තට්ටු වල වැඩ කරද්දී මෙන්න මේ මේ බලා ගන්න මේ වතු පිට ඩැමේජ් වෙන්නේ නැති වෙන වැඩ කරගන්න ඕනේ. එතන රේසරයක් අහු වෙන නිසා. ඊට පස්සේ මේ විදිහට මේ ලොක් කරගන්න නට් එක ආය බුරුල් වෙන්න තියෙනවා. දැන් ඉන්වර්ටර් එක කල්ලා බලමු. ප්ලේට් සෙට් එක වැඩ ගන්නවද කියලා. ප්ලේට් සෙට් එක වැඩ ගන්නවා. මම පේනවා ඇති ලීක් වුත් නැහැ. ඊළඟට අපි ඉතුරු ටිකත් මේ පැත්තෙන් හයි කරගමු. දැන් මෙන්න මේ විදිහට මේක ටයර් ගියර් සෙට් එකක් තියෙන උඩ ඒකත් වන් වේ ටච් එකට එන මේක බලන්න මේ විදිහට දෙපැත්තට මේ වීල් එක තුලින් කරකවලා දෙපැත්තට හරව තමයි බස්ස ගන්නකොට ප්ලේට් සෙට් එකේ ප්ලේට් 3 ටයර් 4 තියෙන ඔක්කොම කට්ට වැටෙනවා. ඔක්කොලට සද්ද එන්නේ නැති අන්තිමට වැටෙනකොට ඒ ටග්ගල් සද්ද එන්න ගන්නට හේතු වෙනවා. ඊළඟට මේක උඩ තියෙන තව පිස්ටන් සෙට් එකක් මගට එන්නේ ඒක දාගමු. මේක ඕරින් එක ඇතුල් පැත්තේ උරින් දාදී පොඩ්ඩක් අමාරු එක ටිකක් දාගන්න එළියට ගැලවෙන්න බලන්න. ඒ නිසා පොඩ්ඩක් ඒක දෙපැත්තෙන් අල්ලලා කරලා දාගන්න ඕන. මට පේනවා දැන් මම දාදී ටිකක් අමාරුවෙන් තමයි ඒක දාගන්නේ. එක පැත්තක් දාදී අනිත් පැත්ත පයින්නවා මේ වගේ වෙන්න පුළුවන්. හරියටම දාගන්න ඕන නැත්නම් ඔක බස්සද්දී පයින්න පුළුවන්. පැනලා මේ වුණොත් එimhe කැඩෙන ඕරින් එක.
හරි ඒක මෙන්න මේ විදිහට හොඳට ගෲව් එකට බහින්න දාගත්තාම දාලා විටයක් දාලා උඩ පිස්ටන් එකත් බස්ස ගන්නවා. ඒකත් අර විදිහටම දෙපැත්තෙන් ගහන්න බැලන්ස් එකට අරලා බස්ස ගන්න තියෙන්නේ. ඊළඟට ඒකත් අර ස්ක්‍රීන් ටෙන්ෂන් එක දාලා ලොක් එක දාගන්න. ඒකත් පොඩ්ඩක් වටෙන් ප්‍රෙස් කරලා උන දාගන්න. මේ වගේ පොඩ්ඩක් ප්‍රෙස් කරලා තමයි දාගන්න. ටිකක් අමාරුවට පොඩි ක්ලෑම්ප් ටිකක් හදාගත්තා නම් ලේසියෙන් දාන්න පුළුවන්. පොඩ්ඩක් ප්‍රෙස් කරලා දාන්න පොඩ්ඩක් අමාරුයි. මම මේක පොඩ්ඩක් වෙනස් කරලා මම දාගත්තා පොඩ්ඩක් එළියට අරගෙන. දැන් ලොක් එක දාලා තියෙන්නේ. දැන් ඊට මෙන්න මෙතන මේ තව්ව හරියටම මම ඔය ඇඟිල්ල පෙන්නන තැන මෙන්න මෙතන තියෙන තව්වක් එතනට සෙට් වෙන්න තමයි දාන්න ඕන. එතන වෙනස් වුණොත් ඔක ඔයිල් පාර එන්නේ නැහැ. ගියරට නැතු වෙනවා. ඒ නිසා ඒක මතක තියාගෙන ඒක හරියට දාන්න ඕන. දාල් ගන්න ලොක් එක දාගන්න තියෙන අපි. ඒක දෙපැත්තට ෆ්‍රී එකේ දුවනද කියලා බලන්න ඕන. අවුලක් නැහැ. හොඳට ෆ්‍රී එක කරගෙනවා. දැන් ඊළඟට තියෙන මෙන්න මේ වන් වේර පිච්චිලා තිබ්බ එක මම ඒකට වෙනම රීකන්ඩිෂන් යූස් කරපු ගියර් බොක්ස් එකක කරන් ආවා. ඒක තමයි මේ දාන්නේ. ඕකේ වන් වේ ක්ලච් එකත් දෙපැත්තට කරකවලා ක්ලච් එක රිලීස් වෙන පැත්තට රෝලර් ටික රිලීස් වෙන පැත්තට තමයි කරකව තමයි බස්ස ගන්න ඕනේ. නැත්තම් බස්ස ගන්න අමාරු එක තද වෙන නිසා මේ විදිහට මේක දෙපැත්තට කරකවලා පොඩ්ඩ බස්ස ගන්න තියෙන්නේ. ඒක තාම බැස්සේ නැහැ. උන් දැන් ඒ විදිහට හරියටම අරක රිලීස් වෙනවා තමයි බහින්නේ. ඔය චුට්ටක් අමාරු මේක දාන්න. ඒ වගේ කරකවලා බස්ස ගන්න තියෙන්නේ. හරි දැන් මේක බහලා තියෙන අපි දාම ස්ප්‍රින් එක දාගමු ඒකෙත්. ඔයාලා මේක වීඩියෝ හොඳ නම් මේ channel එක subscribe කරලා යාළුවන්ට බලන්න share කරගන්න. like කරලා comment එකක් එහෙම දාන්න මොනවා හරි ප්‍රශ්න තියෙන යටින් මම ඒකට පුළුවන් වෙලාවට උත්තර දෙන්න. එහෙම නැත්නම් වීඩියෝ එකකින් හරි කරන්න. මෙතන මේ පාය මේක මේ නයිලොන් වගේ පොඩි ස්පේස් අවසරයක් එන්නේ. එතන මෙතන රේසර් එකක් තියෙනවා. ඊළඟට මේකේ පිස්ටන් එකේ උඩ ක්ලච් සෙට් එක ප්‍රෙස් වෙන පොඩි රින් එකක් තමයි අර තියෙන්නේ. මම දැන් මේකද ඊළඟට ආපුවා මෙතන අපි උඩ ක්ලච් සෙට් එක දාගමු. මේ දෙකට අපි අර පිච්චිලා තිබ්බ ක්ලච් සෙට් එක ගන්න ලැත් පෙට් තුනක් අලුතෙන් ගෙනාවා ඒකට. යකඩට කැපිලා තිබ්බොත් යකඩට තලුවෙන් දාන්න ඕනේ. මේක යකඩ කැපිලා තිබුණේ නැහැ. ඒ නිසා මම ප්ලේට් ටූල් එකේ දාන්නේ. ඊළඟට මේකත් ඇවිල්ලා වන් වේ ක්ලච් එකක් තියෙන්නේ. ඒක මේ විදිහට අපි දාගමු. මේ ක්ලච් සෙට් එක මම අර ඉස්සරහ දාලා ආයේ මේ අර යට වන් වේ ක්ලච් එක දාලා ප්ලේට් සෙට් එක දාන්න තමයි මම ආයෙ ගල්ලා ආයෙ දැන් මේක දෙපාරක් දැම්ම වගේ පේනවා. ඊළඟට මෙන්න මේකේ උඩම ප්‍රෙෂර් ප්ලේට් එක දාලා ලොක් එක දාගන්න. මෙතන මේ ලොක් එක දැම්මම ඉතින් පොඩක් උඩින් තව ලොක් එකක් ගන්නවා. මොකද අනිත් පැත්තේ ඒක පිස්ටන් එක තියෙන උඩ හවුසින් එකේ. මේ පැත්තෙන් යට පැත්තට තමයි ප්‍රෙස් වෙන්නේ. ඒ නිසා තව ලොක් එකක් දාලා තමයි ඊළඟ සෙට් එක දාන්න තියෙන්නේ.
මම පොඩ්ඩක් ගන්න බලන්න ක්ලච් සෙට් එක වැඩ කරනවට පේනවා වෙන. වන් වේ ක්ලච් එක දෙක පැත්තකට අල්ලනවා අනිත් පැත්තට ෆ්‍රී යන්න ඕන මේ විදිහට බලලා. දැන් ඊළඟට අනිත් ස්නැප් පින් එකත් මම මෙතන දාගන්න. දාගෙන ඊටු ක්ලච් සෙට් එකක් දාගන්න තියෙන අපි. මෙතනත් පොඩි අර වගේ අර වොෂර් එකක් තියෙන ස්පේස් වොෂර් එකක්. ඊටු අන්තිම ක්ලච් සෙට් එකත් ප්ලේට් සෙට් එකක් දාගන්න. මේ විදිහට. ඊළඟට මෙන්න මේකේ තෝරන ටික දාගෙන ඕකේ පිටිපස්සේ මෙන්න ෂාෆ්ට් එක ඒකේ ක්ලච් සෙට් එක දාගන්න ඒකේ පිස්ටන් ටික දාලා ෆිට කරගන්න ඕන. මෙන්න මේකෙත් අපි පිස්ටන් ටික මෙන්න මේ පිස්ටන් එක එන්නේ එතනට. ඒකට මේ ඕරින් එක පොඩ්ඩක් මාරුලා රුප් එකේ මම ගලලා දාගන්න. මේකට මේක ඒක තමයි මේකට මේක මාරු දෙක මාරුලා පොඩ්ඩක්. මේකත් දාලා වගේ දෙපැත්තෙන් බැලන්ස් කරලා බස්සන් තියෙන ටොප් ගාලා වහිනවා සද්දේ. එන්නේ ටොප් ගාලා ඒ හරියට වැස්සට පස්සේ තමයි. හරියට අනිත් පිස්ටන් එකේ තියෙන ඉන්පුට් ෂාෆ්ට් එකට එන්නේ දෙක. මේකෙන් දැන් අපි මේකේ ස්පින් ටෙන්ෂන් ස්පින් එක දාන්න ඕනේ. ඒක දාලා පොඩ්ඩක් ඕවරන පොඩ්ඩක් පුලර් එකක් දාලා ප්‍රෙස් කරලා තමයි දාගන්න ඕනේ. නිකන් දාන්න අමාරුයි ප්‍රෙස් කරන්න බෑ. ඒ තරම් තදයි ප්‍රෙස් මේ කම්ප්‍රෙසර් එක වැඩි මේ ස්පින් සෙට් එකේ. එන්න මේ විදිහට දාලා මම මේකේ අර පරණ පිස්ටන් එකව තියලා පුලර් එක දාලා සෙට් කරලා තමයි දාන්නේ. මෙන්න මේ විදිහට තද කරලා මම ලොක් එක දාගන්න. හරි ලොක් එක දාගත්තා. ඊළඟට මේ ක්ලච් සෙට් එක දැන් ක්ලච් පැක් එකේ මේකේ ක්ලච් ප්ලේට් තුනක් තියෙනවා. ඒ තුන පිච්චිලා තියෙනවා. මේකට යකඩ ප්ලේට් තුනයි ක්ලච් තුනයි දෙකම ඒ සෙට් එකම ගෙනල්ලා තියෙන අලුතෙන් ඒක දාගන්න ඕනේ. CVT වගේ නෙමෙයි මේ වගේ පොඩ්ඩක් ක්ලච් ප්ලේට් ගොඩක් තියෙනවා. ක්ලච් පැක් කීපයක් තියෙන නිසා ටිකකදී වෙලාව යනවා හයි කරන්න ගියාම. මෙතන මම ගෙන අපේ යකඩ ටික Ada
ඔක්ක අපේ ඇති බන්නේ ඈ ඔක්ක අපේ ගන්න අඩු බන්නේ නේද අන්න ඕක ගියාම මේකෙත් මේ විදිහට ලොක් එක දාලා ඒකත් කම්ප්ලීට් කරගත්තා. එතකොට අපි ඕක දාලා ඊට පස්සේ හවුසින් එකයි කරගන්න තියෙන්නේ. හරි දැන් අපි මෙන්න මේක මේ විදිහට පෙත්තෙන් දාලා හයි කරගමු. ඒකත් අර වගේ අර ක්ලච් සෙට් එක වැටෙනකන් එකින් එකට වැටෙනකන් දෙපැත්ත තුන් පැත්ත කරක් කරක පස්ස ගන්න තියෙන්නේ මේ විදිහට. හරි ඒක හොඳට බෑලා තියෙන්නේ. දැන් අපි හවුසින් එක දාගමු. මෙන්න මේ ඕරින් ටික මෙතන මේ තියෙන රබර් ඕරින් මේ රබර් සීල් ටික හරියට දාගන්න ඕනේ. ටික මතක කරගන්න තිබුණා නැත්නම් උතෙන් ලීක් වෙනවා. රෙයර් ටික මාරු වෙන්න තු යනවා. ඒ හතරම අලුතෙන් දාගන්න ඔපේ රිපෙයාර් කිට් එක තියෙනවා ගන්න. දැන් අපිට හවුසින් එක දාගන්න තියෙන්නේ. මේ සිලාස්ටික් දානකොට මේකට ගොඩහා ගොඩක් දාන්න එපා. යාන්තම් දාන්න. බොහොම පොඩ්ඩයි දාන්න ඕනේ. මොකද නැත්නම් තද කරපුවාම ඇතුළට මිරිකලා ගිහිල්ලා ඒ කෑලි සමහරට ගිහිල්ලා වෑල් බොඩි එහෙම හිරුණොත් ලෙඩේ වහගන්න බැරි වෙන මට්ටමට එනවා. ඒ නිසා මේ වගේ මම දාන්නේ බොහොම මෙන්න මේක බොහොම තුනී ලේයර් එකක් දැම්මම ඇති. මොකද ඔක හොඳට සීට් වෙන නිසා මේ මහ ගොඩක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. මේ විදිහට බොහොම ලාවට දාලා දැම්මම එළියට තද කරනකොට එළියට එන නොවන ගානට වගේ තියෙනවා ගම් එක. ගොඩාක් මිරිකලා ඇවිල්ලා තියෙන එක හරියන්නේ නැහැ. එහෙම ඇතුළට යනවා එතකොට. හරි දැන් මෙන්න මේක හවුසින් එක දාලා මම හයි කරගන්නවා. හරි අපි හවුසින් එක දාලා හයි කරගෙන ඉවරයි. දැන් ඊළඟට මෙන්න මේ පැත්ත අපි හයි කරගමු. මේකේ වීල් ටික දාලා ඉන්පුට් ෂාෆ්ට් එකේ පැත්ත. ඉන්පුට් ෂාෆ්ට් එකේ මම ක්ලච් සෙට් එකයි පිස්ටන් ටික මම දාලා හයි කරගෙන තියෙන්නේ. මම ඔහොම දැන් බාත් කරනවා මෙන්න මේ විදිහට. දැන් අපිට ඔයිල් පම්ප් එක හයි කරගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔයිල් පම්ප් එකත් මම මේක තද කරලා ඉවරයි. දැන් අපිට හවුසින් එක දාලා පැත්ත වහ ගන්න පුළුවන්. ඒක සම්පූර්ණ දෙපැත්තම අපේ වැඩේ ඉවරයි. අපිට ඉන්නට වැල් බඩි ගහයි කරගන්න තියෙනවා. මේකට සිලාස්ටික් ගාදී අර වගේම තමයි බොහොම යන්තම් ටිකක් තමයි ගන්න ඕන. දැන් අපි හවුසින් එක දාගමු. සිලාස්ටික් අර විදිහෙන් බොහොම පොඩ්ඩක් ආගන්න. මේ ලේයර් එක ආගන්න. මෙතන මේ ඔරින් එකන ඔයිල් පම්ප් එක එකක් දාගන්න ඕන නැත්නම් උතනින් ඔයිල් ලීක් වෙනවා. හරි දැන් අපිට හවුසින් එක දාලා කරගන්න තියෙන්නේ. හරි දැන් ඊට ඉවර දැන් අපිට තියෙන්නේ මෙන්න මෙතන මේ පොඩි බෝලයක් එක වැල්ලක් වෙන එක මතකතු දාන්න ඕන. අන්න මෙතන මම දාන අර වගේ ඕරින් දෙකක් තියෙනවා. ඒ දෙකත් හරියටම මතකතු දාන්න ඕන නැත්නම් වැඩේ අචල් වෙනවා. පිස්ටන් ටික මතක් කරලා තියාගත්ත අර පිස්ටන් ටික ස්පීඩ් මාරු වෙන්නේ නැති වෙන්න අපි එකක් දාගන්නවා මේ විදිහට.
අපි මෙහෙම වයල් බොඩි එක දාලා තද කරගන්න තියෙන්නේ. වයල් බොඩි තද කරගෙන ඉවරයි මං. දැන් ඊළඟට අපි ඔයිල් ෆිල්ටර් එක හයි කරගන්න ඕනේ. ෆිල්ටර් එකද මෙන්න මෙතන මේ ඕරින් එක අනිවාර්යයෙන්ම මතක ඇතුව දාන්න ඕනේ. ඒක දැම්මේ නැත්නම් අපේ උලන් අදිනවා. ඒ කියන්නේ ඇතුලේ තියෙන කුණු ඩස්ට් එක ඔක්කොම එතනින් එළිය ඇතුළට අදින්න ගන්නවා අප. ඒ නිසා ඕරින් එක මතක් කරලා දාන්න ඕනේ. ෆිල්ටර් එක මෙහෙම තද කරගෙන අපි ඊළඟට සම්ප් එක දාලා හයි කරගන්න තියෙන්නේ. වැඩේ ඒතර ඉවරයි. ඊට පස්සේ අපිට වහනට හයි කරලා ට්‍රයල් එකෙන් බලන්න තමයි තියෙන්නේ. මෙන්න මෙතන මැග්නට් එක මතක් කරලා දාන්න ඕනේ. ඒ දෙක අමතක කරන්න එපා. හරි දැන් අපි අන්තිම ටික යන්නේ සම්ප් එක අපි දාලා මේකේ තද කරන ටික තද කරගත්තාම වැඩේ ඉවරයි. අපි දැන් මේක වහනට හයි කරලා දුවල බලන්න තියෙන්නේ අපේ වැඩේ කොහොමද කියලා. මේ වගේ වීඩියෝ තවත් බලන්න ඕන ඔයාලා මේ channel එක subscribe කරන්න යාළුවන්ට ෂෙයා කරගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. බොහොම ස්තුතියි.